එන මොකුත් ඕනේ පුළුවන් නම් මේ විදිහට ජීවිතේ හැඩගස්ව ගන්න බලන්න. ජීවත් වෙන්න බලන්න. බෝධිසත්වයන්ට බුද්ධත්වයේ ලබා ගන්න මේ මහත් සංසාරේ පාරමිතා පුරන්න බිරිඳක් විදිහට ආධ්‍යාත්මික ශක්තිය දුන්නේ කවුද? යශෝදරා උත්තමාවිය. ඔය දරුවෝ දන් දෙන කොටත් ඉවසලා දරාගත්තේ කවුද? නිකමට අම්මගෙන් අහන්නකො අම්මේ තාත්තා පතනවද කියලා මුළු සංසාරෙම හම්බයන් කියලා. නිකන් අහන්නකො. තාත්තගෙන් අහන්නකො තාත්තේ අම්මව ප්‍රාර්ථනා කරනවද නිවන් දකින්නකම්ම කියලා. අම්මා කී ගමනක් කියලා දෙනවා මේ ඔයාලා හින්දා හිටියේ කියලා. කියන්නේ ඕන තරම් කියනවා. ඔය මොන පාද පරිචාරිකාවද සංසාරෙම මේ අර පෙම්වතුන් පෙම්වතියන් විදිහට ගෙවන මේ කාල සීමාව තුල බෝධිසත්වයෝ යශෝදරාව එදා ඉඳන්ම කටයුතු කරේ අනෙකගේ භෞතිකයට එහෙම නෙමෙයි. ප්‍රාර්ථනා කරේ අනිකගේ ලෝකෝත්තර සුවය, අනිකගේ දියුණුව. පුදුම විදිහේ මුදිතාවකින් අනික දිහා බැලුවා. කිසිම ඉරිසියාවක් තිබ්බේ නැහැ. ඒ ආදරය තුල තිබ්බේ අනිකගේ සුවය, අනිකගේ කැමැත්ත. අර මං කියන්නේ මේ ආදරය තුල කවදාවත් තරහක් තියෙන්න බෑ. ආදරය තුල කවදාවත් වෛරයක් තියෙන්න බෑ. මං ඔය පැත්ත කියනව නේද ඔය ආදරය කරනකොට බැනගන්න එක සාමාන්‍ය දෙයක් කියලා. ඒක ඔය කැමැත්තෙන් ඉන්න කට්ටියට. බෝධිසත්වෝ රාහුල කුමාරයා ඉපදෙච්ච දවසේ අවසාන රාත්‍රියේ යශෝදරාවයි රාහුල කුමාරයාටයි සමුදේලා අභිනිෂ්ක්‍රමණය කරනවා. අභිනිෂ්ක්‍රමණය කරපු ගමන් යශෝදරා උත්තමාවිය මොකද කරන්නේ? ඔය අද වාගේ දේවාල පස්සේ ගියාද? හුණියන් කෙරුවද? දෙස් දෙවල් තිබ්බද? ඒ ආදරේ තිබ්බ කොච්චර බැඳීමක්ද කියනවා නම් යශෝදරාවිය දැනගන්නවා තමන්ගේ ස්වාමියා බෝධිසත්වයෝ හිස මුඩු කරලා. යශෝදරා මොකද කරේ? හිස මුඩු කරා. දැනගත්ත තමන්ගේ මුළු සංසාරෙම ස්වාමියා බෝධිසත්වයෝ දවසට එක වේලයි වළඳන්නේ. යශෝදරා මොකද කරේ? එක වේලක් විතරක් වැළඳුවා. දැනගත්තා මේ කසීසලු නෙමේ දරන්. කසීසලු අයින් කරා. අර යශෝදරාවතේ කියනව නේද? නර ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදිවේවා. ප්‍රාර්ථනා කරනවා මගේ ස්වාමියා ගියේ විමුක්තිය හොයාගෙන සත්‍ය සොයාගෙන. පතනවා ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදිවෙන්නලු. කවුරු වෙනුවෙන්ද? ස්වාමියා වෙනුවෙන්. කැමැත්තද ආදරයද? ආදරය. ප්‍රාර්ථනා කරනවා කැලේ තියෙන කොයි දේවත් රස වෙන්නලු. වෛර කරේ නැහැ. දරුවා දාලා ගියා කියලා නින්දා කරාද? නැහැ. ප්‍රාර්ථනා කරනවා අවුරැස්වක්වත් එන්න එපාලු. පුළුවන් නම් ආදරය කරන්න පුරුදු වෙන්න එහෙම.